ආනන්ද රාජකරුණා වර්ෂ 1885 පෙබරවාරි 7 වැනි දින අම්බලන්ගොඩ මාදම්පි ග්‍රාමයේදී උපත ලැබූ දරුවාට දෙමාපියන් තැබූ නම වුණේ ඇල්ෆ්‍රඩ් යන්නයි. රන්දොබේ වෙස්ලි විදුහලේ ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ වූ තරුණ ඇල්ෆ්‍රඩ් පසු කලෙක වැලිතොට අම්පේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ මුල්ගුරු පදවියටද පත් වුණා. මේ සමයේදී තමයි තරුණ ඇල්ෆ්‍රඩ් තමාගේ නාමය ආනන්ද රාජකරුණා යන දේශීය නාමයට වෙනස් කරගත්තේ. පසු ගුරු වෘත්තයෙන් සමගත් ආනන්ද රාජකරුණා කලක් සිංහල බෞද්ධයා පත්‍රයේහිද සිංහල සමය පත්‍රයේහිද බෞද්ධයා යන්ත්‍රාලයේහිද කටයුතු කරලා තියෙනවා. අවුරුදු 16 වන විට කවිකරණයට පිවිසි ආනන්ද රාජකරුණා ශූරීන් රචිත කෘතිවලින් කිහිපයක් ලෙස කවි රස අඳුන, රජසිරිත් මාලය, නමෝතේ මාතා, ගීතානන්ද, ආනන්ද රචනා, ඩෙන්හැම් වරුණ, රුක්මාවතී කතාව, සිංහල කොඩිය, උද්‍යානය, කැලණි නෙත යන කෘති හඳුන්වන්න පුළුවන්. ළමා කවි රචනයේ මනා ශූරයෙකු වූ ආනන්ද රාජකරුණා ළමා මනසට අවතීර්ණව ළමා ලෝකයට උචිත කවි රචනා කරා. මොහුගේ සුවිශේෂී දක්ෂතාවයක් ලෙස සෞන්දර්ය වර්ණනා විෂයෙහි තිබූ හැකියාව හඳුන්වන්න පුළුවන්. මොහු තුළ ජාත්‍යානුරාගී හැඟීමක්ද තිබුණා. කාව්‍යකරණයේ උපන් හපනෙක් නිසාම ආනන්ද රාජකරුණා ශ්‍රී රූපදේව කවීන්ද්‍ර යන කාව්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. 1955 දී ආනන්ද ධම්මනමින් පැවිදි වීරපත් උන්වහන්සේ 1957 අගෝස්තු 27 වන දින අපවත් වුණා.